ඔයත් හොලිඩේ සීසන් එකේ කොහේ හරි යන්න ප්ලෑන් කරන්ද ඉන්නේ? එහෙනම් සීගිරිය වගේ ෆේමස් තැනකට යන්න මෙන්න මගෙන් ටිප්ස් ටිකක්. මෙතනදී අපි කතා කරනවා සීගිරියේ විශේෂත්වය, සීගිරිය කොහෙද තියෙන්නේ, සීගිරිය යන්න හොඳම වෙලාව, කොළඹ ඉඳන් කොහොමද යන්නේ සහ ලේසිම මාර්ගය. ඊට අමතරව සීගිරිය යද්දි වැදගත් වෙන ටිප්ස් වගේම ඔබ නොකළ යුතු දේවල් සහ ඒ අවට තියෙන තවත් වැදගත් ස්ථාන ගැන. ඇයි සීගිරිය විශේෂ? සීගිරිය කියන්නේ ලංකාවේ ඕනම ටුවරිස්ට් කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න යන ප්ලේස් එකක්. පස්වන සියවසේදී කාශ්‍යප රජු විසින් තම පියාගේ සිංහාසනය අත්පත් කර ගැනීමෙන් පසු තම සහෝදරයාගේ ප්‍රහාරයට බියෙන් රාජකීය අගනුවර සුරක්ෂිත කිරීම සඳහා මේ ඉදිකරන ලදී. සීගිරිය යන යුනෙස්කෝ ලෝක උරුමයකි. එය 1982 දී ලෝක උරුම අඩවියක් ලෙස නිල වශයෙන් නම් කරන ලදී. සීගිරියේ ඉහළටම ගියොත් දකින්න ලැබෙන view එක ජීවිතේ එකපාරක් හරි දැකලා යන්න ඕනි. සීගිරිය පිහිටා තිබෙන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නවය. මෙම ප්‍රදේශය ශ්‍රී ලංකා කල්චරල් ට්‍රැන්ගල් එකට අයත් වෙනවා. මෙය රටේ ප්‍රධාන යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන 5ක් සම්බන්ධ කරනවා. සීගිරිය නගින්න හොඳම වේලාව උදැසන 6 සිට 9 අතර කාලයයි. මේ වෙලාවේ හිරු එළිය අඩු නිසා වෙදර් එක ගැන කතා කළොත් කූල් ක්ලයිමට් එකක් තමයි තියෙන්නේ. ක්‍රවුඩ් එක ඇත්තටම අඩුයි. දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය ගත්තොත් මේක තමයි බෙස්ම සීසන් එක. කොළඹ ඉඳලා සීගිරියට කිලෝමීටර 170ක් වගේ තියෙනවා. ඔයාට සීගිරියට යන්න බස් එකෙත් පුළුවන්, ට්‍රේන් එකෙත් පුළුවන්, කාර් එකක් තියෙනවා නම් කාර් එකෙත් පුළුවන්. බජට් සේව් කරන්න නම් ට්‍රේන් එක තමයි බෙස්ම ඔප්ෂන් එක. ට්‍රේන් එකේ ගිහිල්ලා හබරන ස්ටේෂන් එකෙන් බැහැලා එතන ඉඳන් සීගිරියට ටුක් ටුක් එකේ ටක් ටක් ගාලා යන්න පුළුවන්. ඔන්න මගෙන් සීගිරිය යන්න ට්‍රැවල් ටිප්ස් ටිකක්. සීගිරිය නගිද්දී ඔය අනිවාර්යයෙන්ම වතුර බෝතලයක් අරගෙන යන්න ඕන. මොකද ඔයාට පඩි 1200ක් විතර නගින්න තියෙනවා. උඩට යද්දී ඉර අවුව වැඩි වගේම කිසිම හෙවණක් නැහැ. ඊළඟ දේ තමයි කම්ෆර්ටබල් ෂූ එකක් අනිවාර්යයි. මොකද ඔයාට කලින් කිව්වා වගේ පඩි 1200ක් නගින්න නම් කකුලට හොඳ සුව පහසු පාවහන් යුගලක් අනිවාර්යයි. අනිවාර්යෙන් සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න. මොකද උඩට යද්දී UV කිරණේ ලෙවල් එක වැඩි වෙනවා. ඔයාගේ හම ගැන ආරක්ෂාව කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම යූස් කරන්න. ඊළඟ දේ තමයි වදුරන්ගෙන් ඔයා ආරක්ෂා වෙන්න ඕන. වදුරන්ට කෑම කවන්න යන්න එපා. ඒ වගේම එයාලත් එක්ක අයි කන්ටැක්ට් තියාගන්න යන්නත් එපා. ඔයා කෑම ගෙනියනවා නම් ඒවා එයාලට පේන්න කන්නත් එපා. ඒ වගේම ඔයායි එයයි අතර ඩිස්ටන්ස් එකක් තියාගන්න. සීගිරිය යද්දී නම් ඔයා මේ දේවල් කරන්න එපා. දිවා කාලයේදී සීගිරිය නගින්න හිතන් ඉන්නා නම් ඒක කරන්න එපා. කලබල වෙලා නගින්න යන්න එපා. මොකද ඔයා වැටුනොත් ඔයාව සීගිරිය පල්ලෙහෙන් තමයි හොයාගන්න වෙන්නේ. යන අතරමඟදී ඔයාට හමුවන සංඥා පුවරුවල තියෙන දේවල් අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න. ඊළඟට අපි කතා කරමු සීගිරියේ අවට තියෙන සුවිශේෂී තැන් ගැන. පළවෙනි තැන තමයි මාසෙන් රජතුමා විසින් නිම කරන ලද මින්නේරිය වැව. ඔයා මෙහි ගියොත් අලියන්ගේ සංදර්ශන බලා ගන්නත් පුළුවන්, නාල කරලා එන්නත් පුළුවන්. ඊළඟ තැන තමයි පිදුරංගල කන්ද. ඔයා පිදුරංගල කන්ද උඩට නැග්ගොත් ඔයාට මෙන්න මේ වගේ view එකක් දැක ගන්න පුළුවන්. ඊළඟ ප්ලේස් එක තමයි දඹුල්ල රජමහා විහාරය. මේ ශ්‍රී ලංකාවේ විශාලතම හොඳින් සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය වේ. මේ වීඩියෝ එකෙන් ඔයා ප්‍රයෝජනයක් ගත්තයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න.